චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහනවා. එතුමා කිව්වා එතුමා මං හිතන්නේ එතුමාට අමතක වෙලා ඇති එතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ එතුමාගේ පියා කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන්. ඒ වගේම අපි දන්නවා අපේ ගරු සභානායකතුමාගේ බිරිඳ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඉතින් අපි ගරු සභාපතිතුමියනි අපි ඡන්දයෙන් පත් වෙලා ඉන්නේ අපි මේ පවුල් පිටින් මේ පාර්ලිමේන්තුවේ නැහැ. එතන ඉන්නවා අපේ ජාතික ජනබලවේගයේ මහලේකම්තුමා. එතුමා මේ දේශපාලනයට ආවේ එතුමිය ආපු විදිහට නෙවෙයි. ඒ වගේම එතුමාගේ පුතා නියෝජ්‍ය ඇමති වෙලා ඉන්නේ අපේ තාත්තලාගේ පුතාගේ දේශපාලනය නිසා නෙවෙයි. ඒ වගේම එතුමිය කිව්වා මටත් මම මෙතන හිටගෙන ඉන්නේ මං කරපු දේශපාලනය හා මට තියෙන අත්දැකීම මිසක් මගේ තාත්තගෙන් ලැබුණු බූදලය හා අපි මෙතන කෙලින් හිටගෙන ඉන්නේ අපේ දේශපාලන පෞරුෂය නිසා. එසේම මම පත් වුණේ ජනතා ඡන්දයෙන් මගේ පියාත් අවුරුදු 36ක් ජනතා ඡන්දයෙන් දැන් එතුමිය වගේ එක්කෙනෙක් මේ ජනතා ඡන්දයෙන් පත් වෙලා අනිත් එක්කෙනා ජාතික ලයිස්ට්ෙන් ආවේ නැහැ. හරිද? ඒක නිසා මම එතුමියට කියන්න කැමති මේ අපි සියලු දෙනාම ජනතා ඡන්දයෙන් තමයි තීරපත් ඉති මොකරි ප්‍රශ්නයක් තිබුණා නම් එහෙනම් ජනතාව අපිට ප්‍රතික්ෂේප කරන්න තිබුණා. දැන් මෙතන මේ දෙපළම එක්කෙනෙක් පවුලේ එක්කෙනෙක් ජනතා ඡන්දයෙන් ඇවිල්ලා අනිත් එක්කෙනා ජාතික ලයිස්ට්ෙන් ඇවිල්ලා තියෙන්නේ.